ඉතින් ගුඩ් මෝර්නිං හැමෝටම. අද ගක්කෝ එකේ ෆුල් යස්ම කියන්නේ වින්ටර් වැකේෂන් එක. වින්ටර් වැකේෂන් එකට අද ටිකක් වැඩිපුර නිදා ගන්නවා කියලා හිතුවට පුරුද්දට වගේ උදෙන්ම ඇහැරුණා. ඔයාලවත් එක්කගෙන යන්න තියෙන පොඩි වැඩ වගේක් කරන්න. ඉස්සෙල්ලම යන් කෝපි එකක් හදාගෙන එන්න. ඉතින් මේ සීතලයි උණු කෝපි එකකුයි. ඉතින් ඒක රසේ වලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒක නෙමෙයි. අද තියෙනවා පොඩි වැඩක් කරන්න. නිවාඩු දවසේ ගෙදර ඉන්න එකේ නත්තලට කාමරේ පොඩ්ඩක් කස් කරලා ලස්සනට කාමරේ පොඩ්ඩක් සරසමුද? එහෙනම් මේක බීලා යන් අපි කාමරේ සරසන්න ඕනේ බඩු ටික අරන් එන්න. හරි ඔන්න ලෑස්ති වෙලා ඉවරයි. ඉක්මනට එන්න අපේ ගියේ ලස්සන කරන්න ඕනේ බඩු ටික ගන්න යන්න. ඉතින් බඩු ගන්න යන්න තියෙන ආසාවට කාමරේ චුට්ටක් කස් කරේවත් නැහැ. පිස්සලමකින් බඩු ටික අරන් යමු. පුරුද්දක් විදියට ගයිස් මම හැමදාම එළියට යන්න කලින් ලියුම් පෙට්ටිය චෙක් කරනවා. නැතත් බලමු පිට තියෙනවද මොකක් හරි බිලක් ඇවිල්ලා. ගෑස් බිල. ඔයාලට පේනවද දන්නේ නැහැ. උදේ මාසේ ගෑස් බිල ඇවිල්ලා තියෙනවා 9736ක්. 9736 කියන්නේ තනියෙන් ඉන්න කෙනෙකුට නම් පොඩ්ඩක් ගන්න වැඩි. හැබැයි මෙහෙමයි. මේ දවස්වල මේ සීතල දවස් නිසා වතුර රත් වෙන්නේ ගෑස් එකෙන්නේ. එහෙම වුණා ඉතින් මේ දවස්වල පොඩ්ඩක් වැඩි බිලක් ලොකු බිලක් එනවා හැමෝටම. ඉතින් ඔන්න අපි යමු දැන් අපේ බඩු ටික ගන්න. මේ මම දැන් අද යන්න හිතාගත්තේ ඩයිසෝ එකට. මෙහි ඩයිසෝ එකේ තමයි මේ ඔය චූටි චූටි බඩු ගණන් අඩුම. ලස්සනයි නේ. ඉතින් මෙහෙට එන්න ඉන්න අලුත් ළමයි ඉන්නවා නම් එයාලට දැනගන්න තමයි මේ දේ කියන්නේ නම්. මෙහෙ තියෙනවා හැකුවෙන් ෂොප් කියලා. හැකුවෙන් ෂොප් කියන්නේ 100 කඩේ. ඒක ගොඩක් වෙලාවට ඔය චූටි චූටි බඩු තියෙනවා 100ට. ඊට වැඩියෙන් ගාන වැඩිගෙන අනිවාර්යෙන්ම ඒ බඩුවේ ගහලා තියෙනවා මේ උඩින් ඒක කීයද කියලා. ගාන ගහලා නැහැ කියන්නේ ඒක අනිවාර්යෙන්ම රුපියල් 100යි. රුපියල් නෙමෙයි යෙන් 100යි. මේ මම දැන් ගියාම ඔයාලට පෙන්නන්නම් ඒ වගේ තියෙන ඒවා මොනවද කියලා. සීතල කාලේ පටන් අරගෙන නිසා මේ ගස් හැම එකකම දැන් කොළ හැලිලා තියෙන්නේ. මගේ පළවෙනි වීඩියෝ එක බැලුවා නම් ඔයාලට මතක ඇති. මම ඒත් මේ පාර දිගේම තමයි මේ පාක් එකටත් ගියේ. මේ දිගින් අර පාක් එක හරි අපි ඔන්න තැනට ආවා. මේක නම් ටිකක් පොඩි එකක්. හැබැයි මේවල මේ ගොඩක් ලොකු ෂොප් තියෙනවා. අර මම කිව්වා වගේ ජපානයට එන්න ඉන්න අය අලුතෙන් ආපු ළමයි ඉන්නවනම් ගිහින් බලන්න. ජපානයේ ඔයාලට ඕන චූටි චූටි දේවල් ගන්න තියෙන අඩුම තැන තමයි මේක. ඉතින් අපි ඇතුළට යමු. ඉතින් බලන්න guys. චූටි චූටි දේවල් ගොඩාක් තියෙනවා. ලස්සන ලස්සන ඒවා.
මං අර ඔයාලට කිව්ව නේද මෙන්න මේක 100යි මේකේ ගාන ගහලා නැහැනේ මේ ගාන ගහලා නැහැ කියන්නේ මේක 100යි ඔයාලට පෙන්නන්නද 100ට වඩා වැඩි එකක් දැන් මේ හැම එකකම ගාන ගහලා නැහැනේ මේ හැම එකක්ම 100යි මේ තියෙන්නේ මේ ගහලා තියෙනවනේ 550යි කියලා yen 500 yen 500යි 550යි කියන්නේ ටැක්ස් එකත් එක්ක මේ තියෙන තව ඒ වගේ එකක් මේක 220යි 220යි කියන්නේ ලංකාවේ සල්ලි වලින් 440ක් වගේ මොනවාද ඉතින් අපි ගන්නේ ඉතින් මෙතන තියෙනවා චූටි චූටි දේවල් ගොඩක් ගන්න අපි මේකෙන් එකක් ගමු මේකත් ගමු මේ බලන්න ගයිස් ලස්සන කැන්ඩල් එකක් තියෙනවා මේකත් ගමු අපි මේ ටික බිල් කරගෙන අඩු දේවල් ගන්න අපි තව තැනකට යමු දැන් ගිහින් මේ ටික බිල් කරගෙන එන්න 2095円です。クレジットですね。はいカードで払いますどうぞ。 ඉතින් අතන තිබ්බේ නැති දේවල් ටික ගන්න අපි ආව තවත් ෂොප් එකකට මෙතනත් තියෙනවා ගයිස් ලස්සන දේවල් ටික අපි ගමු පොඩි නත්තල් ගහක් නත්තල් ගහට ගහන්න තරුවකුත් එපේ කොහොමද මේක ආයි ගමු අපි මේක ලස්සනයි දැන් යන් අපි මේ ටිකත් බිල් කරගන්න です。お支払い方法をお選びください。和音ポイントをご利用の場合は先タッチしてください。カードをお取りください。カードをお取りください。もう一度タッチしてください。ご利用ありがとうございました。ください。 ඔන්න ගයිස් බඩු ටික අරගෙන ඇවිල්ලා තියෙන්නේ අපි දැන් මේකට වැඩේ පටන් ගමු ඉතින් ඒ අතර ඔයාලට පෙන්වන්න පොඩි බඩ මෙන්න බලන්නකෝ මගේ තනියට ඉන්න ඉතින් මෙන්න මේ දෙන්න තමයි ඉතින් ඔය මේ විදිහට ගෙනාවු බඩු ටික තියෙන ඔක්කොම මෙන්න මේ ටික තමයි ඉතින් ගෙනල්ලා තියෙන්නේ අපි බලමු මේ ටිකෙන් අපේ වැඩේ කොච්චර දුරට සාර්ථකව කරගෙන යන්න පුළුවන්ද කියලා ඉතින් වැඩ ටික කරගෙන යන්න පොඩි සප්පයක් ගන්න මේ මම යාළුවෙක්ට එන්න කිව්වා නුවරින් කොල්ලෙක් ගෙනාවා
තියන්නේ මේක මෙන්න මෙතනින් තියන්නේ මෙහෙම තියන්න ඉතින් ගයිස් නත්තල් ගහේ වැඩ ඉවරයි හරිද ඔන්න ඊට පස්සේ අපි මෙතන කරන්න වැඩක් තියෙනවා අකුණු සෙට් එකක් තිබ්බ දැක්කද අනෝදී මේක කො ලැප් එක උඩ තියෙන ඒකෙල්ල මේ බිත්තිය අකුරු ටික එහෙම හදන්න ඒ අකුරු ටික හදන්න ඕනේ මේක කොහෙන්ද තව ඉතුරු වෙලා තියෙනවා මෙන්න මේ ටික ඒකත් හරි ඔන්න එහෙනම් අපි යමු දැන් ෆයිනල් ලුක් එක කොහොමද කියලා බලන්න එහෙනම් ගයිස් අදට මම මෙතනින් නවතිනවා ඔයාලා හැමෝටම සුබම සුබ නත්තලක් වේවා